අයිබෝන් නැවතත් බුකිය රෝමක් ගසන්නට හමු වෙමු. ඉතින් ඔයගොල්ලෝගේ තොරතුරු කොහමද? අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලා තිබෙනවා. ඉතින් subscribe කළා අපි බලමු බුකිය රෝමක් ගිහිල්ලා මොනවද බුකිය අලුත්ම තොරතුරු කියලා. මේ ආර්ය කුමාර යාපා කියන ලංකාව ළඟින් යන නැව් ඇයි බොරතෙල් කිය කෑ ගහලා යන්නේ නැත්තේ කියලා. අපිට මතකනේ අර මේ ළඟදී මේ සාකච්ඡාවක වසන්ත සමරසිංහ මෙහෙම තෙල් ඉල්ලලා ගන්න පුළුවන් කියලා කිව්වා රට ලංකාව ළඟින් යන නැව්. ඉතින් මේක තමයි ටිකක් විහිළුවක් කරන්නේ. එහෙම බොරතෙල් කිය රට ළඟින් නැව් යනවාද කියලා මාළු ගන්නවා වගේ තෙල් ගන්න. මේ තියෙන්නේ පරාක්‍රම ඉදිරිවීරගේ සටහනක් ලාල්කාන්ත මහත්තයා හරි ස්ථාවරයේ ඉන්නවා. අපි බලාපොරොත්තු වෙන ඔහු ස්ථාවරය අන්තිම දක්වාම ඉඳී කියලා උත්සාහීය නිසි තීරණය දෙයි. මේ පරාක්‍රම ඉදිරිවීර කියන්නේ කොහොම හරි ලාල්කාන්ත හැලෙන්නේ නැතුව සැලෙන්නේ නැතුව මේ නඩුව දාලා ඒ නඩුවෙන් කෙසේ හෝ ජයග්‍රහණය කරයි කියලා උසාවියේ තීරණය දෙනකන් සැලෙන්නේ නැතුව ඉන්න කියලා නඩුවක් දාන්න කියලා තමයි මේ කියන්නේ. මෙන්න අරවින්ද හබක්කලගේ පෝස්ටුව කලින්දු පොරක් වන්න ඇති ඔමායා දකලා නැති උන්ට. ඔමායයි කලින්දු අතර සංසන්දනයක්. ඔයගොල්ලන්ට හිතන්නේ කවුද කලින්දුද පොර ඔමායද පොර? ඒක නම් ඉතාමත්ම ලේසි අපිට. ඔබ කලා කමෙන්ට් කරන්න කවුද කලින්දුද ඔමායද පොර කියලා. වෙන කනිෂ්ක කොළවගේගේ පෝස්ටුවක් ඉස්සර හොරු දැන් හැකර් හොරු අපි දන්නවනේ අද දිනේදී ඩොලර් මිලියන 25ක මුදල් අස්ථානගත වීමක් සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ අස්ථානගත වීමත් එක්කම මේ ප්‍රශ්න කරන්නේ ඉස්සර හොරු හිටියා දැන් මේ හැකර් හොරු ඇවිල්ලා කියලා තමයි මේ ප්‍රශ්න කරන්නේ. ඊළඟ පෝස්ටුවට අපි මේ ඉන්නේ සචිත්තික ගුණවර්ධන ලලා හිරුවෙක් බය කරලා තව ගයක් හදාගන්න try එක උඹලා රැවටෙන්නේ නැතුව ඉඳහල්ලා කියලා මේ කියන්නේ ලාල්කාන්ත හිරුවෙක් එකතු වෙලා බය කරාට පස්සේ මෙන්න ෂේප් වෙන්න කියලා ලාල්කාන්තට යම්කිසි ගාණක් දීලා තවත් ඒ මුදලින් තවත් ගයක් හදාගන්න යයි. ඒ නිසා ඔයගොල්ලෝ පක්ෂ විපක්ෂ දෙගොල්ලම මේකට රැවටෙන්නේ නැතුව ඉන්න කියලා තමයි සචිත්තික කියන්නේ. මෙන්න රංග ජයවර්ධනගේ අදහසක් මහමොලොක්කරු කවුරුන්දයි අපි දන්නා. නමුත් ඔහු අත්අඩංගුවට නොගන්නේ සාක්ෂි ප්‍රමාණවත් නැති නිසායි. ඒ නීතියේ වරදක් මිස ආණ්ඩුවේ වරදක් නොවේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව සතුව අත්අඩංගුවට ගන්න තරම් සාක්ෂි නැති වුණාට මොවුන් කවුද මේ මහ මොලකරු දන්නවා. ඒ නිසා සාක්ෂි තිබ්බත් නම් අනිවාර්යෙන් ගන්නවා. ඒ නිසා ආණ්ඩුවට කෑ ගහන්න එපා. මේක නීතියේ වරදක් කියලා කියන්නේ මේක මොන පැත්තටද කියන්නේ මේ නිකන් අපහාසයකට කියන එකක් කියලා තමයි අපිට හැඟෙන්නේ. මේක කියන්නේ නීතිය පැත්තට වැරද්ද දාන ආණ්ඩුව බේරන විදියක් තමයි මේ පෙන්වන්නේ. ඉතින් මේ තව පෝස්ටුවක් අපි බලමු තව මොනවද මේ කියන්නේ කියලා. මෙන්න කැටපේ ආරච්චි ජයසිංහ කියනවා භික්ෂුන් වහන්සේලාට වඩා ආලෝකා නිසා ලෝකයේ අන්‍ය ආගමිකයන් අතර බෞද්ධ දර්ශනය ගැන ඇල්මක් කුකුසක් ආදරයක් බැඳීමක් ඇති වුණා කියලා කියන අර පාගමට යන භික්ෂුන් වහන්සේලා අතරින් වඩාත්ම කැපී පෙනෙන්නේ අර ආලෝකා කියන ඒ සුනකයා නිසා තමයි මේ දේ වැඩියෙන්ම ලෝකයා අතර කතා බහ ඇති වෙන්නේ කියලා සත්තුන්ට ආස මිනිස්සු අතර ඔවුන්ගේ ඒ බල්ලා ගැන ඒ කතා බහ වැඩි. එතනින් අලුත් දෙයක් ලෝකයට බුද්ධ දර්ශනය ගැන අලුත් පණිවිඩයක් යනවා කියලා තමයි කියන්නේ. මෙන්න ටෝක් විත් ලාල් කියනවා ලාල්කාන්තගේ තීරණය ගැන රටම බලාගෙන ඉන්නේ කියලා. හැමෝම බලනවා ලාල්කාන්ත මේ නඩුව දාලා හිරුත් එක්ක මේ තියෙන ගනුදෙනු ඉවර කරලා හිරු කොනකට හිර කරයි කියලා මේ ටෝක් විත් ලාල් කියන්නේ. ලාල් ගැන කතා කරනවා. ලාල් කියනවා ලාල්කාන්ත තීරණයගේ රටම බලන් ඉන්නවා කියලා තමයි ඒ පෝස්ටුවේ සඳහන් වෙන්නේ. මෙන්න මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5කට ඇරලා කෝ පරීක්ෂණ කැලුම් ජයසුමනගේ පෝස්ටුව මේ අර නැති වෙච්ච මුදල හැකර් වරුන් අරන් කියලා තමයි යන්නේ. කොහොමද හැකර්ද මොන හැකර්ද අන්තර්ජාතික හැකර්ද ඇනොනමස් හැකර්ද පළවත්ත හැකර්ද කියලා තමයි ප්‍රශ්නේ. ආණ්ඩුව මේ සම්බන්ධව හරි තොරතුරක් ජනතාවට තාම දෙන්න පරීක්ෂණ මේ ප්‍රකාශයක් ඉදිරියේදී ප්‍රකාශ කරනවා කියලා තියෙනවා. ඒ වගේම අලින්ද ජයතිස්ස අද දිනේදී මේ ගැන ප්‍රශ්න කරාම මග ඇරලා ගියා. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී හරි උත්තරයක් දුන්නේ නැහැ. වෙන සිසිර සෙම්පති ජනාධිපති මාධ්‍යංශයේ සිසිර සෙම්පති කියන සත්‍ය සෙවීම අවංක කරන විට කුමන්ත්‍රණ වලට සම්බන්ධ වූ දේශපාලන බලවේග කුලප්පු වීම බලාපොරොත්තු විය හැකි මල්කම් රංජිත් හිමිපාණෝ කියප එකක් තමයි ඔහු දාන්නේ. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය සෙවීම ඇත්තටම මෙච්චර කල් කරලා තියෙන අවංකව නෙවෙයි. දැන් මේ ආණ්ඩුව යටතේ අවංකව සිද්ධ වෙනවා. ඒ නිසා මේවා එළියට එනකොට පුද්ගලයන් අත්අඩංගුවට ගද්දී ඒ සම්බන්ධ වූ දේශපාලන බලවේග කුලප්පු වෙන්න පුළුවන් කියලා මල්කම් රංජිත් හිමිපාණන් කියපු එක සිසිර සෙම්පති මේ උපුටා දක්වන්නේ මහින්ද දේශප්‍රියගේ වෙන පෝස්ටුවක් තියෙනවා. ඒ විශිෂ්ට සමපාගමන අද අඩු කස හේවිසි පපර බෑන්ඩ් හා කවාඩි විතරයි වගේ
ලිං මැඩියන්ට දූපත් වාසීන්ට පාගමන කොළඹට එන විට ඒවා කරාවිද අපිට පේනවා මේ පාගමන සංසන්දනය කරාම අනිත් රටවලුයි ලංකාවේ අනවශ්‍ය ලෙස ඒ මාධ්‍ය ගිහිල්ලා එතන ස්වාමින් වහන්සේලාට නිදහසේ පාගමන යන්න බැරි ස්වභාවයක් තමයි පේන්නේ. ඉතින් මේ මහින්ද දේශප්‍රිය කියන්නේ මෙන්න මෙච්චර දේවල් විතරයි අඩු කියලා ඒත් මම අද දිනේදී දැක්කා හේවිසිත් ගහනවා. ඉතින් තව ඒවා එකතු වෙලා ඉදිරි දිනයන් වලදී මේක තනිකර සංගීත සැනකලියක් වෙලා අර ඒ ස්වාමින් වහන්සේලාගේ තියෙන ඒ උතුම් අදිෂ්ඨානය වෙනුවට මේක වෙනම විකාරයක් වෙන බවක් තමයි පේන්නේ. මෙන්න අස්සංක ගුණසේකරගේ පෝස්ටුවක් දැනුමට යමක් දානවා ඔහු. ඔහු දැනුමට යමක් දාලා කියන්නේ ෆිච් රේටින් නවතම ණය ශ්‍රේණිගත කිරීම යටතේ මේ අවුරුදු ගානකට කහමාරකට පෙර කියන්නේ 2024 දෙසැම්බර් සිට තාමත් ලංකාව CCC+ ඉහළ අවදානම් රටක්. කියන්නේ අවුරුදු ගානක් තිස්සේ තාම ලංකාවට ඉහළට CCC+ එකෙන් ඉහළ තත්වයකට ඉහළ අවදානම් නැති රටක් තත්වයට ෆින්ච් රේටින් ආයතනය මගින් එහෙමට නොහැකි වෙච්ච බවක් තමයි මේ මතක් කරන්නේ. මෙන්න තුසිත රාජපක්ෂගේ පෝස්ටුවක් ලංකාවේ ඔබ අවට ඕනෑතරම් ආලෝකලා ඉන්නවා. අවාසනාව ඔබ වුන් හඳුනා නොගැනීමයි මේ ඔහු කියන්නේ. මේ ආලෝකා කෙරෙහි අපි දකිනවා ලංකාවේ ජනතාව ඉතාමත්ම සැහැදී පැහැදී ඉන්නවා. මිනිස්සු වඳින තත්යකටත්පත් වෙලා තියෙනවා. ඔවුන් කියන්නේ මේ වගේ ආලෝකාලා අනන්තවත් අපි අවට පාරවල් වල ඉන්නවා. නමුත් ඒ ආලෝකලාට අපි එච්චර උදන්දුවක් දක්වන්නේ නැහැ. සමහර වෙලාවට ගහලා පන්නන තත්යකට පත් වෙනවා. නැවත චනිෂ්ක කොළඹගේම පෝස්ටුවක් සිරස වසන්ත උදානය සයිකල් දාවන තරගය වගේ කියලා මේ මිනිස්සු ගොඩක් මේ දවස්වල මේ ලංකාවේ විතරක් නෙමෙයි ජාත්‍යන්තර වුණත් මේ පාගමනට සිරසෙන් කරන බාධාව සහ අනවශ්‍ය ඇඟිලි ගැසීම් වගේම අර නිවේදිකාවක් අරන් ගිහිල්ලා කරන මේ ප්‍රශ්න හමුවේ මේක නිකන් වසන්ත උදානය සයිකල් දාවන තරගය වගේ කියලා තමයි මේ පාගමන හඳුන්වන්නේ. ඒ මෙන්න වෛද්‍ය චමල් සංජීවගේ ප්‍රකාශයක් මාසයක් ඇතුළත සතියක් සමාවන්න සතියක් ඇතුළත හැට්‍රික් මොනවාද? ගල් අඟුරු වංචාව හවුණා, තෙල් වංචාව හවුණා. එන දැන් මහ බැංකුවේ සල්ලි අවතන් වෙලා ගිය තැනක් නැහැ. හැකර්ද පැලවත්තද කියලා ගිය තැනක් නැහැ. මෙන්න වෛද්‍ය චමල් සංජීව වාර්තා කරන්නේ. මෙන්න මේ ටික තමයි අද බුකේ යද්දී අපි දැක්ක තොරතුරු විශේෂ තොරතුරු. ඉතින් අපේ channel එක subscribe කරලා අපේ හැමදාම බුකේ රෝමක් යනවා විශේෂ මේ වගේ විශේෂ තොරතුරුත් එක්ක subscribe කරන්න. අපි තව දවසකින් හම්බෙමු. සුබ දවසක්.